අයිබෝන් කියලා හැමෝම ඩ්‍රීම්ලෑන්ඩ් channel ආදරෙන් පිළිගන්නවා. ඉතින් අදත් ඕගොල්ලන්ට අපි ගම්පහ කොළඹ දිස්ත්‍රික්ක ආශ්‍රිතව කෙවල් ගොඩක් අරන් ඇවිල්ලා තිනවා. මිනෝගොඩ, ගම්පහ, ඒකල, ජයල, හෝමගම වගේ ප්‍රදේශ ගොඩකින්. ඉතින් වටින්න ඉඩමකුත් ලැබිලා තිනවා. අපි ඉස්සෙල්ලම ඒ ඉඩම බලලම ගෙවල් වලට යමු. ඉතින් අද ඉස්සෙල්ලම ඕගොල්ලන්ට අපි ඉඩමක් අරන් ඉන්නේ. ඉඩම විස්තර බලලා අපි ගෙවල් වලට යමු. මේ ඕගොල්ලෝ දකින ඉඩම අපි අරන් ඉන්නේ අමිතිරිගල්ල කාපට් පාරට මුල්ලා තියෙන්නේ. පර්චස් 56ක ඉඩමක් මේක ව්‍යාපාරික ස්ථානයකට හරි ගයක් හදන්නත් වඩා සුදුසුයි. ඉතින් මේ ඉඩම අද්දරින් ලස්සන දොළ පාරක් යනවා. ජලය ඉතාමත් ළඟින් පිහිටලා තියෙන ඉඩමක් මේක. ඒත් එක්කම මේ ඉඩමේ වටිනා ගස්වල ගොඩාක් පිහිටලා තියෙනවා. ඒතර ගයක් හදන කෙනෙකුට ඒ ගස්වල පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඉතින් බස් යන පාරක් ඉතා ආසන්නයෙන් පිහිටලා තියෙනවා. ඒත් එක්කම ඉඩම ආසන්නයටම විදුලිය තියෙනවා. ගන්න කෙනෙකුට මේ ඉඩමට කියන්නේ ලක්ෂ 28යි කියන්නේ පර්චස් 56ක ඉඩමක් අමිතිරිගල කාපට් පාරට මුල්ලා ওই නම්බර්ස් වල කතා කරලා මිලන සාකච්ඡා කරගෙන මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් පර්චස් 56කට ලක්ෂ 28යි කියන්නේ ඒතර පර්ච් එකක් රුපියල් 50000ක් වගේ මුදලක් වෙන්නේ. ඔය WhatsApp නම්බර් එක මේ නිවසේ ඉඩමේ හිමිකාරිය අතරම පිටරටක ඉන්නේ. එයාටත් කතා කිරීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගන්න. එතන වටින්න ඉඩමක් ගියා ලැබුණ සෙනින් ඔයගොල්ලෝ ෆෝන් එකටම notification එක එනවා. ඒතර බලාගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අද දවසේ අර වටින්න ඉඩමක් ඉස්සලා මරන් ආ ඉතාම සුන්දර පරිසරයකින් අමිතිරිගලින්. ඉතින් ඒත් එකම අද දවසේ පළවෙනි නිවසට අපි ඔම්ම යමු. ඉතින් අද දවසේ අරන් එන පළවෙනි නිවස තමයි ඔයගොල්ලෝ මේ දකින්නේ. මේක brand new house එකක්. අලුත් මලුත් ගයක්, පදිංචි වෙලා නැති, ළඟදී හදපු ගයක්. ඉතින් මේ නිවස අරන් එන්නේ ගම්පහ දොරණගොඩ ප්‍රදේශයෙන්. පර්චස් 12.8ක තමයි මේ ගේ හදලා තියෙන්නේ. කාමර 3ක ගයක්. බාත්රූම් එක තියෙනවා, විසිත කාමරය තියෙනවා, සේවක ෆැසිලිටි පවා තියෙනවා. ගේට් දාලා තාප්ප හරි ගස්සලා තියෙනවා මේ ගවටේ. ඉතින් පිටත නාන ස්ථානයක් පවා වෙනම තියෙනවා. ඉතින් ඔළුව හවු ජල් සියල්ලම කොස් 7ක දැවයෙන් අලංකාරවත් නිර්මාණය කරලා තියෙනවා. ඉතින් කාමර 3ක ගයක් කියලා අපි කිව්වා. ඉතින් මේ නිවසට අඩි 20 පුළුල් මාර්ග සහිතයි බැංක් ලෝන් පවා අනුමත කරලා තියෙන්නේ. COC සාතිකය පවා අරන් තියෙනවා. ඉතින් සම්පූර්ණයෙන්ම ටයිල් කරලා තියෙනවා. වාහන ඇති මේ පහසුකම් පවා තියෙනවා. 1350 වර්ග අඩි 1350ක ටෙරස් එකක් පවා තියෙනවා. ඉතින් ප්‍රදේශ වශයෙන් ගත්තොත් ගම්පහට කිලෝමීටර් 6ක වගේ දුරක් තියෙනවා මේ ඉඩම ඉඳලා. මිනවගොඩ කිලෝමීටර් 7යි, ගම්පහ මිනවගොඩ බස් පාට කිලෝමීටර් 2ක දුරක් තියෙනවා. බෙමුල්ල රේල්වේ ස්ටේෂන් කිලෝමීටර් 2යි, ගම්පහ දියුලපිටිය පාට මීටර් 500ක වගේ දුරක් තියෙනවා. අතරම වටින ගයක් ඉතාම ලස්සනට හදලා තියෙනවා ඔයගොල්ලන්ට පේනවා. ඉතින් පර්චස් 12.8යි කියලා අපි කිව්වා. මේ නිවසට ලක්ෂ 180ක් කියනවා. ලක්ෂ 180ක් වෙන. ඉතින් බය වෙන්න එපා. අඩුවට ගෙවල් ගොඩාක් මේ වීඩියෝ එක ඉදිරියට පළ වෙනවා. විවිධ පළාත් වලින්. ඉතින් මේ අරන් ආයේ පළවෙනි ගේ ඔයගොල්ලෝ දන්නවා. වැඩි මේකේ ඉඳලා තමයි අපි අඩු මේක දක්වා වීඩියෝ එක අරන් එන්නේ. ඉතින් වීඩියෝ එක දිගටම රැඳිලා ඉන්න අඩු බජට්ස් වලට අපි ගෙවල් ගොඩක් අරන් ඇවිල්ලා තියෙනවා. අතර ওই නම්බර්ස් වල කතා කරලා මිලකන සාකච්ඡා කරලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් අපේ channel එකේ මේ වගේ පරණ වීඩියෝස් වලත් ගෙවල් ගොඩාක් පළවෙලා තිනවා. අඩුවට ගෙවල් ගොඩාක් තියෙනවා. ඒවත් බලන්න. ඉතින් බලලා තමන්ගේ බජට් එකට සරිලන ගයක් මිලදීමේ හැකියාව තියෙනවා. ඉතින් මේ වීඩියෝස් ගිහිල්ලා බලන්න කියලා ආරාධනා කරන ගමන් ඊළඟ නිවසට ඕම්ම යන් අපි. ඊළඟට ඕගොල්ලෝ දකින මේ ලස්සන ගිය අපි අරන් එන්නේ අතුරුගිරිය මිලේනියම් සිටි එකෙන් රේන්ජ් 5 එකෙන් පස්වෙනි කලාපය. පර්චස් 6ක ඉඩමක තමයි මේ ලස්සන ගිය හදලා තියෙන්නේ. නිදන කාමර 3ක් තියෙනවා. බාත්රූම් 2ක් තියෙනවා මේ නිවසට. එක බාත්රූම් එකක් උණුවතර පවා තියෙනවා. හොඳට ලස්සනට හරි ගස්සා තියෙනවා. කිචන් එක පවා ඉතාම මැනවින් හදපු ගයක් මේ ලස්සනට පෑන්ට්‍රි එක. ඉතින් මුළු ගේම ටයිල් කරලා අලුතෙන් තින්ත ආලේප කරලා තියෙන්නේ. මේ ප්‍රදේශයේ පර්චස් සාමාන්‍යයෙන් වෙළඳපොළ වටිනාකම ලක්ෂ 15ක් විතර වෙනවා මේ ප්‍රදේශේ. මේ වෙනකොට ලක්ෂ 135යි මේකට කියන ලක්ෂ 135යි. ප්‍රධාන දේ මේක බ්‍රෝකර් කෙනෙක් අතේ තියෙන ගයක්. ඉතින් ওই නම්බරයට කතා කරලා මිලකන සාකච්ඡා කරලා මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. ලක්ෂ 135යි. අතුරුගිරිය මිලේනියම් සිටි එකෙන් මේ ගිය අරන් එන්නේ. ගොඩක් අය අතුරුගිරිය වගේ පැති වලින් අපිට ගෙවල් ඕන කියලා මැසේජ් දාලා තිබුණා. ඉතින් අනිත් අයගේ ඉල්ලීමුත් අපි ඉටි කරනවා අනිවාර්යයෙන්ම. ඉතින් අඩුමිල ගෙවල් තව ඉදිරියට පළ වෙනවා මේ වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න සහ අපේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න. ඕගොල්ලන්ගේ යාළුවොත් එක්ක මේ වීඩියෝ ෂෙයා කරගන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඔහොම යමු.
ඊළඟ නිවස අපි අරන් ඉන්නේ බණ්ඩාරගම පිළියන්දලින් 162 බස් රූට් එකට ආසන්නෙන්. ඉතින් මේ ගේට් එක ව්‍යාපාරික ස්ථානයකුත් පිහිටලා තියෙනවා. ඕගොල්ලන්ට පේනවා. කඩ කෑල්ලකුත් තියෙනවා. 162 බස් රූට් එකට කිලෝමීටර් 1 වගේ දුරක් තියෙනවා. පර්ල් බේක් ආසන්නෙන් මේ අතරම බණ්ඩාරගම ටවුන් එකට කිලෝමීටර් 3මාරක් තියෙනවා. කාමර 3ක ගයක් මේක නාන කාමරේ තියෙනවා. සාලේ තියෙනවා. කෑම කාමරේ තියෙනවා. ඒතර පොඩි ගබඩා කාමරයකුත් තියෙනවා. ඉතින් ගැනඩිගම අධිවේගී පිවිසුමට කිලෝමීටර් 4මාරක වගේ දුරක් තියෙනවා. ව්‍යාපාරික ස්ථානයයි ගයයි තියෙන්නේ. පර්චස් 20ක් වෙනවා මේ ඉඩමේ ප්‍රමාණය. කාමර 3යි. මේ නිවසට සහ මේ ව්‍යාපාරික ස්ථානය මිලියන 14.6ක් කියනවා. මිලියන 14.6ක් කියනවා. ඉතින් මිල ගණන් සාකච්ඡා කරගන්න පුළුවන් වෙන නම්බර්ස්ලා කතා කරලා. ඉතින් බණ්ඩාරගම පිළියන්දලින් ව්‍යාපාරික ස්ථානයයි ගයයි. ඉතින් ඒත් එකම අපි ඊළඟ නිවසට ඕම් යමු. ඊළඟට ඕගොල්ලෝ දකින්න මේ ලස්සන නිවස අපි අරන් ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන්මයි වටරක ප්‍රදේශයෙන් තමයි මේ නිවස අපි ඕගොල්ලෝ වෙනුවෙන් අරන් එන්නේ. ඉතින් කාමර 3ක ගයක් මේක නාන කාමර දෙකක් තියෙනවා. ඊටාම ලස්සන සාය හරි ගස්සලා තියෙනවා. පෑන්ට්‍රි එකත් ඊටාම ලස්සනයි. තාප ගේටු සහිත ඉඩමක් මේක පර්චස් 11ක ඉඩමක්. ඒක තමයි මේකේ හදලා තියෙන්නේ. සම්පූර්ණයෙන් ටයිල් කරලා සීලිං ගහලා තියෙනවා. ඉතින් ප්‍රදේශය වශයෙන් ගත්තොත් මේ නිවසේ ඉඳලා 366 හෝමගම වටරක හල්බරාව බස් පාට මීටර් 100ක දුරයි තියෙන්නේ. වටරක රේල්වේ ස්ටේෂනට කිලෝමීටර් 4ක දුරක් තියෙනවා. මොරගහන කොට්ටාව කියන්නේ 128 බස් පාරට කිලෝමීටර් 3යි. මීපේ හොරණ බස් පාරට කිලෝමීටර් 2ක් තියෙනවා. මීවඩ ආර්ථික මධ්‍යස්ථානට කිලෝමීටර් 7යි. හෝමග ටවුන් එකටම ගත්තොත් කිලෝමීටර් 14ක් වගේ තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 135යි. ලක්ෂ 135යි කියන්නේ. ඉතින් ওই නම්බර්ස් වල කතා කරලා මිල ගන්න සාකච්ඡා කරන්න. ඉතින් රැඳිලා ඉන්න මොකද අඩු මිල ගෙවල් ඉදිරියට මේ වීඩියෝ එකෙන් පළ වෙනවා. ඉතින් ලොකු බජට් වල තියෙන අය ගොඩාක් අපෙන් ඉල්ලීම් කරපු නිසා තමයි අපි මේ ලොකු බජට් වල පෝටියට වැඩි ගෙවල් ඉදිරිපත් කරන්නේ. ඉතින් අඩු මිල ගෙවල් පළ වෙනවා මේ වීඩියෝ එක රැඳිලා ඉන්න දිගටම. ඉතින් ඒත් එකම අපි ඊළඟ නිවසට ඕම් යමු. ඊළඟ නිවස අපි අරන් ඉන්නේ ජායල ප්‍රදේශයෙන් ඇත්තටම අඩක් නිම කරපු දෙමහල් නිවසක් මේක. ජායල ඒකල මඩහන්දිය පල්ලිය අසල තමයි මේගේ. පර්චස් 8ක ඉඩමත් එක තමයි මේ දෙමහල් නිවස. කාමර 4ක් තියෙනවා. ඉතින් බාත්රූම් දෙකක් තියෙනවා මේකේ. දැනට යට තට්ටුවේ කාමර දෙකයි බාත්රූම් එකේ සහලි කුස්සිය වැඩි ඉවර කරලා තියෙන්නේ. මේ නිවසට යාබදවම තව ලයිට් වතුර තියෙන තව ගයක් තියෙනවා. ඒක කුලියට දීමට හැකියාව තියෙනවා. එතකොට අංක 5 කොළඹ කුරුණෑගල බස් පාරට අඩි 50යි තාම ආසන්නෙන් තියෙන්නේ. ඉතින් ප්‍රධාන පාරෙන් දෙවන ඉඩම තමයි මේක. දැනට මේ ප්‍රදේශයේ පර්චස් එක ලක්ෂ 15කට වගේ යනවා වර්තමානයේ. ඉතින් මේ නිවසට ඉඩමට ලක්ෂ 120යි කියන්නේ ලක්ෂ 120යි. ওই නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරන් ජායල ටවුන් එකට සාමාන්‍යයෙන් විනාඩි 10කට අඩු කාලයකදී ළඟම මේ හැකියාව තියෙනවා. සියලුම පහසුකම්ලයි සහිත ගයක්. ඉතින් එක යට තට්ටු වැඩි ඉවරයි උඩ තට්ටු වැඩ කරගන්න තියෙනවා. ලක්ෂ 120කට ජායල පැත්තෙන් ගෙවල් ගොඩක් ඉල්ල අපිට මැසේජ් දාලා තිබුණා නිසා අපිට මේක හම්බෙච්ච එකක් අපි ඉදිරිපත් කළේ. ඉතින් ඒත් එකම අපි ඊළඟ නිවසට ඕම් යමු. ඊළඟ නිවස අපි අරන් ඉන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ වැලිවීරිය අඹරුලුව ප්‍රදේශයෙන් දෙමහල් නිවසක් යටක තට්ටුවේ වැඩි ඉවර කරපු එකක් මේක. පර්චස් 32ක ඉඩමක තමයි මේ ගේ හදලා තියෙන්නේ. මුදල් හදිසියක් මත දෙන්නේ මේ නිවස. තැනිතලා ඉඩමක්. පාතමාලේ වැඩ අවසන් කරලා තියෙන උඩුමහලේ තව වැඩ කරගන්න තියෙනවා. එතකොට පාතමාලේ කාමර දෙකක් තියෙනවා. නිදන කාමර දෙකයි. සාලේ කුස්සිය බාත්රූම් එක තියෙනවා. වාහන පාක් කරන්න ගෑරේජ් එකකුත් තියෙනවා. එතරම් පාතමාලේ ටයිල් අල්ලලා වැඩි ඉවර කරලා තියෙන ඔයගලන්ට පේනවා. ඉතින් ප්‍රදේශ වශයෙන් ගත්තොත් නුවර පාරට කිලෝමීටර් 1ක දුරක් තියෙන්නේ. සාමාන්‍ය පර්චස් එකක් ලක්ෂ 3ක් 4ක් වගේ මිලකට මේ කාලේ යනවා. මේ ගේ හදලා තින්නේ ගේ ඉඩම පිටිපස්සට වෙන නිසා ඉදිරිපස ටිකක් ඉඩ තියෙනවා. මොකක් හරි තව කටයුත්තකටත් කරගන්න පුළුවන් ඉදිකිරීමක් කරන්න ඕ ව්‍යාපාර කටයුත්තකට. ඉතින් මේ නිවසට කියන්නේ ලක්ෂ 110යි ලක්ෂ 110යි. ওই නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න යට කොටස වැඩි ඉවරයි උඩ කොටස වැඩි ටිකක් තව කරගන්න තියෙනවා. ලක්ෂ 110යි. ඕගොල්ලන්ගෙත් විකුණ ගන්න තියෙන දේපල අපේ channel එකේ මේ වගේ පළ කරලා විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. අපේ නම්බර් එකට WhatsApp message එකක් දාන්න අපිට call එකක් දෙන්න. එතකොට වැඩි reach එක ලබාගෙන විකුණා ගැනීමේ හැකියාව දෙන. මොකද පිටරට අය පවා ගොඩාක් අපේ channel එක බලන නිසා ඕගොල්ලන්ගේ ඉඩ කඩන් දේපල මේ channel එකේ පළ කරලා විකුණ ගන්න පුළුවන්. ඉතින් motivation එක වශයෙන් අපිට like එකක් දාන්න සහ අපේ channel එක subscribe කරලා bell notification එක tick කරලා තියාගන්න. එතකොට වටින්න ගියක් ඉඩමක් ලැබුණ සනින් ඔයගොල්ලගේ ෆෝන් එකටම ඒ notification එක ලැබෙනවා. ඉතින් ඒත් එකම අපි ඊළඟ නිවසට ඕම් යමු. ඊළඟට ඕගොල්ලෝ දකින්න මේ නිවස අපි අරන් ඉන්නේ කඩවත ප්‍රදේශයෙන් මිහිඳු මාවත දලුපිටිය මහර කඩවට
පර්චස් 9ක වගේ ඉඩමක තමයි මේ නිවස හදලා තියෙන්නේ. උඩ තට්ටුවේ යම්කිසි වැඩ ටිකක් තියෙනවා කරගන්න. නමුත් පාතමාලේ සියලුම වැඩ අවසන් කරලා තියෙනවා. ඉතින් උඩ තට්ටුව කුලියට දීමට පවා හැකියාව තියෙනවා යම්කිසි මුදලක් වැය කරලා ආයෝජනයක් වශයෙන් උඩ තට්ටුව හදාගත්තොත්. ඉතින් මේ නිවසේ ඉඳලා රෝහල්, පන්සල්, පල්ලි, ඉස්කෝල වගේ සියලුම පහසුකම් ඉතාම අතේ දුරින් තියෙන්නේ. ඉතින් කඩවත නගරයට කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙන්නේ. කිරිබත්දුරත් ඒ වගේ දුරක් තියෙන්නේ ඉතාම ආසන්නයි. ඉතින් සීග්‍රෙන් දියුණුව නගරයක් කඩවත වර්තමානයේ හයිවේ එක එන්ට්‍රන්ස් එකම කඩවත පිහිටලා තියෙන නිසා. ඉතින් මේ නිවසේ හිමිකාරිය විදේශගත වෙලා ඉන්නේ. එතකොට පෙන ලෝකල් නම්බර් එක හිමිකාරියගේ දුවගේ නම්බර් එක ඒකට කතා කරලා බිල ගණන් සාකච්ඡා කරගෙන මේ හැකියාව තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 110ක දෙමහල් නිවසක් කඩවත දළුපිටිය මහර කඩවත මිහිඳු මාවතෙන්. ඉතින් ওই නම්බර්ස් වල කතා කරලා සාකච්ඡා කරලා මිලදී ගන්න ලක්ෂ 110කට. ඉතින් ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඔහොම යමු. ඊළඟට ඔයගොල්ලෝ දකින්න මේ ලස්සන නිවස අපි අරන් වෙලා තියෙන්නේ ගණේමුල්ල බොල්ලත ප්‍රදේශයෙන්. ඉතින් තට්ටු දෙකේ ගියක් මේක උඩ තට්ටුවේ වැඩ සම්පූර්ණ කරලා නැහැ තාම. නමුත් බිත්ති මැදලා ජනෙල් උළුව ඔක්කොම දාලා වහලෙත් ගහලා තියෙන්නේ. ඉතින් මේක කාමර දෙකක නිවසක්. සාලේ තියෙනවා, මුළුතැන් ගේ තියෙනවා, නාන කාමරේ තියෙනවා. යටි මහල සම්පූර්ණයෙන් වගේ ඉවර කරලා තියෙන්නේ. ඉතින් ගණේමුල්ල ටවුන් එකට කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙනවා මේ ඊටම ඉඳලා. ඒකම වැලිගම්පිටිය පාරට ගණේමුල්ල වැලිගම්පිටිය පාරට මීටර් 100ක වගේ දුරක් තියෙන්නේ. ගලහිටියාව ඉස්කෝලේට කිලෝමීටර් 1.5යි දුර. මේ නිවස හදලා තියෙන්නේ පර්චස් 10ක ඉඩමක සින්නක රොප්පු සහිතයි. කාමර දෙකක ගියක් අපි ඉස්සෙල්ලා කිව්වා. මිල ලක්ෂ 98යි කියන්නේ ලක්ෂ 98යි මේ නිවසට කියන්නේ. ওই නම්බර්ස් එකට කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන මිල දී ගන්න. ඉතින් උඩ මහලේ වැඩ කටයුතු ඉවර කරගන්න පුළුවන්. ඔයගොල්ලන්ට පේනවා සෑහෙන දුරට වැඩ ඉවරයි. නමුත් ආයෝජනයක් කරන්න වෙනවා. උඩු මහල ඉවර කරගන්න ලක්ෂ 98යි කියන්නේ ගණේමුල්ල බොල්ලතින්. ඉතින් ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඕම යමු. ඊළඟට ඕගොල්ලෝ දකින මේ නිවස අපි අරන් ඉන්නේ රාගම බටුවත්ත ප්‍රදේශයෙන්. ඉතින් ගොඩක් අය රාගම ජායල ගණේමුල්ල වගේ ප්‍රදේශ වලින් කඩවත ප්‍රදේශින් ගෙවල් ඉල්ලුම නිසා තවත් ගියක් අපි අරන් ඉන්නේ රාගම බටුවත්ත ලේක් සයිඩ් වත්තෙන් තමයි මේ නිවස. ඒතර පර්චස් 10.75ක ඉඩමක තමයි මේ අංග සම්පූර්ණ නිවස ඉදි වෙලා තියෙන්නේ. කාමර 3යි, සාලේ තියෙනවා, කෑම කාමරේ තියෙනවා, කුස්සිය ටොයිලට් එක තියෙනවා. ඉතින් ගේ ඇතුලේ වගේම නිවසින් පිට ටොයිලට් එකකුත් තියෙනවා. ඉතින් මුළු ගෙදරටම සෙවිලින් ගහලා වටතාප දාලා තියෙන්නේ. මේ නිවසට ලක්ෂ 90යි කියන්නේ ලක්ෂ 90යි මේ නිවසට කියන්නේ. ඉතින් ওই නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන ප්‍රධාන වශයෙන් කියන්න ඕනේ මේ නිවසට තියෙන්නේ ස්වර්ණ භූමිය ඔප්පු තියෙන්නේ රාගම් බඩුවත්ත ලේක් සයිඩ් වත්තෙන් තමයි මේ නිවස අරන් ඉන්නේ ලක්ෂ 90කට. ඉතින් මෙතනilla තව අඩු මිල ගෙවල් ගොඩක් ඉදිරියට පළ වෙනවා මේ වීඩියෝ එකේ. වීඩියෝත් එක දිගටම රැඳිලා ඉන්න. වීඩියෝ එක දිගටම බලන්න. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගන්න. මේ වගේ වටින්න ගෙවල් ඉඩම් ගොඩක් පළ වෙනවා ඉදිරියටත්. පහුගිය වීඩියෝස් වලත් ගොඩාක් මේ වගේ අඩුවට ගෙවල් පළ වෙලා තියෙනවා. මීට වඩා ගොඩාක් අඩුවට වටින්න ගෙවල් පළ වෙලා තියෙනවා. ඒ වීඩියෝස් බලන්නත් කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඕම යමු. ඊළඟට ඕගොල්ලන්ට අරන් එන මේ ලස්සන නිවස පිහිටලා තියෙන්නේ මිනෝගොඩ බුරුලපිටියේ. පර්චස් 18ක ඉඩමක තමයි මේ ගේ හදලා තියෙන්නේ. නිදන කාමර 4ක ගෙයක්, සාලේ තියෙනවා, මුළුතැන් ගේ තියෙනවා, බාත්රූම් දෙකක් තියෙනවා. නිවසට පුළුල් මාර්ග සහිතයි, සින්නක රොප්පු තියෙනවා මේ නිවසට. ජල විදුලිය දෙකම තියෙනවා. සුන්දර වෙල්ලෑයකට මුහුණලා හදපු ගෙයක් මේක. ඉතින් මිනෝගොඩ ටවුන් එකට ගත්තොත් කිලෝමීටර් 2ක වගේ දුරක් තියෙනවා. පර්චස් 18ක ඉඩම කියලා අපි කිව්වා. ගම්පහ මිනෝගොඩ ප්‍රධාන බස් පාට මීටර 800යි තියෙන්නේ. මේ නිවසට කියන්නේ ලක්ෂ 75යි. ලක්ෂ 75යි මේ නිවසට කියන්නේ. ওই නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන මිලදී ගන්න. මිනෝගොඩ බුරුලපිටියේ මේ නිවස. ඉතින් ඒත් එකම අපි ඊළඟ නිවසට ඔහොම යමු. ඊළඟ නිවස අපි අරන් ඉන්නේ මිනෝගොඩ දිවුලපිටිය පාරේ උළුකඩේ හන්දියෙන්. කාමර 3ක ගයක් මේක. සාලේ තියෙනවා, කෑම කාමරේ තියෙනවා, මුළුතැන් ගේ තියෙනවා. නිවසින් පිටතත් කාමරයක් තියෙනවා. ඉතින් ව්‍යාපාරයක් වුණත් කරන්න සුසු විදිහට හරි ගස්සපු ගයක් මේ ඕගොල්ලන්ට පේනවා. ඉස්සරහින් ස්ටෝල් එකක් දාන්න පුළුවන් විදිහට සකස් කරලා තියෙන ආකාරය. ඉතින් මේ නිවසේ ප්‍රමාණය වෙන්නේ පර්චස් 8.5 ඉඩමක තමයි මේක හදලා තියෙන්නේ. කාමර 3ක් ගයක් අපි ඉස්සෙල්ලා කිව්වා. සම්පූර්ණ නිවසටම සිවිලින් ගහලා තියෙන්නේ. වටේම තාප්ප ගහලා ගේට්ටු දාලා තියෙන්නේ. නිරවුල් සින්නක රොප්පු සහිතයි. කොරම කුරුණෑගල ප්‍රධාන පාට මීටර් 200යි තියෙන්නේ.
දිවුලුපුටිය ටවුන් එකට ගත්තොත් කිලෝමීටර් 2යි මිනෝගොඩට කිලෝමීටර් 8ක දුරක් තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 75යි. ලක්ෂ 75 කියන්නේ ওই නම්බර්ස් වල කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගෙන මිල දී ගන්න. ඉතින් කාමර 3ක ගයක් කොළඹ කුරුණෑගල ප්‍රධාන පාට මීටර් 200ක දුරින් මිනෝගොඩ දිවුලුපිටියේ පාරේ උළු කඩේ හන්දියෙන්. ඉතින් ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඕම යමු. ඊළඟට ඕගොල්ලෝ දකින මේ නිවස අපි අරන් ඉන්නේ ගැලණිගම අධිවේගී පිවිසුම ආසන්නයෙන්මයි බණ්ඩාරගම රයිගමින් පර්චස් 10 මාර්ග ඉදමක තමයි මේ කාමර 4 නිවස හදලා තියෙන්නේ. බාත්රූම් එක තියෙනවා. එතකොට පිටින් තව අමතර බාත්රූම් එකකුත් තියෙනවා. ටැප් නල ජලය තියෙනවා. පානදුර රත්නපුර ප්‍රධාන මාර්ගයට මීටර් 600ක වගේ දුරක් තියෙන්නේ. මේ නිවසට කියන්නේ ලක්ෂ 70යි. ලක්ෂ 70යි කියන්නේ මේ නිවසට ওই නම්බර්ස් වලට කතා කරලා මිල ගණන් සාකච්ඡා කරගන්න බණ්ඩාරගම රයිගමින්. ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඕම් යමු. ඊළඟට ඕගොල්ලෝ දකින මේ නිවස ඇත්තටම හෝමගම අතුරුගිරිය පනවගොඩ වගේ නගරවලට ඉතාම ආසන්නයෙන් පිහිටපු ගයක්. රාජ නිවාස සංකීර්ණයේ තමයි මේ නිවස තියෙන්නේ. බිම්මහලේ කොට නිවසක් මේක. කාමර දෙකක් තියෙනවා, සාලි තියෙනවා, නාන කාමරයක් තියෙනවා. අංග සම්පූර්ණව අලංකාරව හදපු කිචන් එකක් තියෙනවා. ඔයගොල්ලන්ට බලන්න පුළුවන්. වැදගත් නේවාසික නිස්කලංක නේවාසික පරිසරයක තමයි මේක පිහිටලා තියෙන්නේ. වාහන දාන්න පාකින් එක වෙනම තියෙනවා. ලක්ෂ 65 කියන්නේ ලක්ෂ 65යි මේ නිවස කියන්නේ. ඉලකනම් සාකච්ඡා කරන ওই නම්බරයට කතා කරලා හෝමගම අතුරුගිරිය පනවගොඩ වගේ නගරවලට ඉතාම ආසන්නයෙන් කාමර දෙකක ගයක්. ඒත් එක්කම ඔයගොල්ලන්ගේ විකුණන්න තියෙන දේපල පිළිබඳ අපේ channel එකේ පළ කරලා වැඩි රීච් එකක් මම විකුණා ගැනීමේ හැකියාව තියෙනවා. දැන් මේවත් දාලා ওই නම්බරයට කතා කරන්න අපේ WhatsApp කරන්න. ඒත් එක්කම අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගෙන අතර වටින්න ගියක් ඉදමල් ලැබුණ සැනින් ඔයගොල්ලෝ ෆෝන් එකේම notification එක ලැබෙනවා. ඒ මගින් බලා ගැනීමේ හැකියාව තියෙනවා. සහ මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවොත් අතර share කරගන්න. එතකොට ගෙවල් ඉදන් මිලකින් දී ගන්න ඉන්න අයට ලොකු උපකාරයක් වෙයි. ඉතින් ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඕම යමු. ඊළඟ නිවස අපි අරන් ඉන්නේ මිනෝගොඩ පොල්වත්ත ප්‍රදේශයෙන් කාමර දෙකක ගයක් මේක. සාල තියෙනවා, මුළුතන් ගේ තියෙනවා, නාන කාමරේ තියෙනවා. ඉඩම පර්චස් 12ක් වෙනවා. ඉතින් මිනෝගොඩ කොළඹ ප්‍රධාන පාර කිලෝමීටර් එක වගේ දුරක් තියෙන්නේ. මිනෝගොඩ ටවුන් එකට කිලෝමීටර් 2යි. කටුනායක එයාපෝට් එකට ගත්තොත් කිලෝමීටර් 5ක වගේ දුරක් තියෙනවා. සම්පූර්ණ නිවස ඇතුළත ටයිල් කරලා තියෙන්නේ. ඉඩම වටේම තාප්ප ගහලා ගේට්ටු දාලා තියෙනවා. නිරවුල් සිංහල කර ඔප්පු සහිතයි. ලක්ෂ 65යි මේ නිවස ඉරන් ලක්ෂ 65යි මිල ගණන් සාකච්ඡා කරගන්න ওই නම්බරයට කතා කරලා මිලෝගොඩ පොල්වත්තෙන් කාමර දෙකක ගයක්. ඔයගොල්ලෝ දන්නවා හැම සතියෙම ඉරිදා 4:00 වුණාට අපි ඔයගොල්ලෝ වෙනුවෙන් ගෙවල් ගොඩක් අරන් එනවා විකුණන්න තියෙන ගෙවල් ගොඩක්. ඉතින් ඊළඟ සතියේ ඉරිදාට ගෙවල් ගොඩක් අපිට ලැබිලා තිනවා පළ කරන්න. ඉතින් ඒ වීඩියෝස් උත් අපි අරන් එනවා ඉරිදා 4:00 නකොට මේ ගෙයි ෆොටෝස් බලන ගමන් මේක කිව්වේ. මොකද ගෙවල් හුඟක් කිල්ලා අපිට මැසේජ් ගොඩක් ඇවිල්ලා තියෙනවා ලංකාවේ විවිධ පළාත් වලින්. මේ ටිකේ ගම්පහ කොළඹ තමයි හුඟක් කිල්ලා තිබුණේ. ඉතින් විවිධ පළාත් වලින් ආපු ගෙවල් එන සතියේත් අපි පළ කරනවා. ඒත් එක්කම අපි ඊළඟ නිවසට ඕම යමු. ඊළඟට ඔයගොල්ලෝ දකින මේ නිවස අපි අරන් ඉන්නේ ගෝනපල කහට පිටියෙන් පර්චස් 10ක ඉඩමක තමයි මේ කාමර 3 නිවස හදලා තියෙන්නේ. සාල තියෙනවා, කුස්සිය තියෙනවා. ඒත් එක්කම ඇතුළත නාන කාමරේ සහිතයි. සින්නකර ඔප්පු තියෙනවා මේ නිවසට. ගෝනපල කහට පිටියෙන් මේ නිවසට ලක්ෂ 60යි කියන්නේ ලක්ෂ 60යි කියන්නේ මිල ගණන් වෙනසක් කරගන්න පුළුවන්. ওই නම්බර්ස් වල කතා කරන්න. ගෝනපල කහට පිටියෙන් කාමර 3ක මේ නිවස. ඉතින් විනේ ගොඩාක් පළාත් වලින් ගෙවල් ඉල්ල අපිට ගොඩාක් මැසේජ් ආවිල්ලා තියෙනවා. ඒ නිවසුත් ගෙවලුත් අනිවාර්යෙන් අපි ඉදිරි වීඩියෝ වල පළ කරනවා. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික් කරලා තියාගන්න. එතකොට ඒ ගෙවල් පළවු සනින් ඔයගොල්ලෝ ෆෝන් එක notification එකකින් ඒවා බලාගෙන මේ හැකියාව තියෙනවා. සහ මේ වීඩියෝස් වලට motivation එකක් වශයෙන් අපිට like එකක් දාන්න. සහ මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවොත් share කරන්න. එතකොට ගෙවල් ඊටම් මිලදී ගන්න ඉන්න යාළුවන්ට ඒගොල්ලන්ගේ මිලදී ගැනීමට උපකාරයක් වෙනවා. ඉතින් අපි ඉස්සෙල්ලා පළ කරපු ගෙයි වීඩියෝ එක තමයි ඔයගොල්ලෝ මේ තාමත් දකින්නේ. ඉතින් මේත් එක්කම අපි ඊළඟ නිවසට ඕම් යන් තව ගෙවල් තියෙනවා බලන්න. අද දවසේ අරන් එන ආසාන නිවස සහ අඩුව මිල නිවස තමයි ඕගොල්ලෝ මේ දකින්නේ. වැලි කැන්න ප්‍රදේශයෙන් 148 ලබුගම හංගල්ල ලබුගම් පිටකොටුව බස් පාරට ආසන්නයේමයි. පර්චස් 10ක ඉදි කරපු නිදන කාමර දෙකක් තියෙන ගයක් මේක. සාල තියෙනවා, මුළුතැන් ගේ තියෙනවා, බාත්රූම් එක තියෙනවා. නල ජල විදුලිය සහිතයි. හංගල ටවුන් එකට ගත්තොත් කිලෝමීටර් 5ක දුරක් තියෙනවා. 148 ලබුගම හංගල්ල ලබුගම් පිටකොටුව බස් පාර ආසන්නයේමයි. වැලිකන නගරේ කාපට් පාරකට මූණලා තමයි මේ නිවස හදලා තියෙන්නේ. එතකොට ස්වාභාවික විපත් වලට ලක් නොවන ඉතාම සුන්දර පරිසරයක හදපු ගයක් මේක. පර්චස් 10ක ඉඩමක්. නිදන කාමර දෙකක් තියෙනවා. මේ නිවසට කියන්නේ ලක්ෂ 28යි. ලක්ෂ 28යි කියන්නේ ඇත්තටම නිවසට මිලක් දාලා නැහැ වගේ තමයි පේන්නේ. පර්චස් 10ක ඉඩමක හදපු ගයක් මේක. ගෙයි පොඩි වැඩ ටිකක් තියෙනවා කපරාරු කරගෙන ලස්සන කරගන්න ඕනේ. ඉතින් අද දවසේ අරන් එන
අවසාන නිවස තමයි මේක. ඉතින් අදත් ගෙවල් ගොඩක් අරන් ආවා වැඩිම බජට් වලින් නම් අඩු බජට් දක්වා එන සතියටත් ගෙවල් ගොඩක් ලැබිලා තියෙනවා පළ කරන්න. ඉතින් අපේ channel එක subscribe කරලා bell notification ටික කරලා තියාගන්න. ඒතර phone එකටම notification එකම බලා ගැනීම හැකියාව තියෙනවා. මේ වීඩියෝස් ඔයගොල්ලන්ගේ යාළුවොත් එක්ක share කරගන්න. එතකොට සහ motivation එකක් ඇෂන අපි like එකක් දාන්න කියලා ආදරෙන් ඉල්ලනවා. ඉතින් එන සතියේ වීඩියෝ එකක් බලන්න. අපිත් එක දිගටම රැඳිලා ඉන්න. අද දවසේ මේ වීඩියෝත් එක්ක එකතු වෙලා හිටිය හැමෝටම ගොඩක් ස්තුතියි කියනවා. නැවත හමු වෙමු එන සතියේ ඉරිදා වීඩියෝ එකත් එක්ක. ගිහින් එන්න ස්තුතියි හැමෝටම.